ඔයා අද දවසේ කියවන්නේ පරණ ඩේටා වලින්. ඔයා මැසේජ් එකක් කාට හරි දැම්මම රිප්ලයි එකක් එන ටිකක් පරක්කු වෙනකොට ටිකක් නොසන්සුන් බවක් දැනෙනවා. මෙයා ඊද දන්නේ රිප්ලයි කරේ නැත්නම් මකින් වැරද්දක් වෙලාද දන්නේ. මෙහෙම සිතුවිලි ගොඩක් ගොඩනගින්න ගන්නවා. ඇත්තටම සිද්ධ වුණේ රිප්ලයි එකක් ආපු නැති එක. නමුත් ඔයාගේ මනස අතීතයේ සිද්ධිත් එක්ක සංසන්දනය කර කතා ටිකක් ගොතනවා. ඔයාගේ ජීවිතේ කවුරුහරි ඉග්නෝර් කරලා තියෙනවා නම් අද කෙනෙක් අතින් පොඩි අතපසුවීමක් සිදු වුණොත් ඔයාගේ පරණ මතකයේ ඇදිලා වෙන්න පුළුවන්. ඔයා කෙනෙක් රවට්ටලා තියෙනවා. අද ඔයා ඉස්සරහා ඉන්නේ ගොඩාක් අවංක කෙනෙක් නම් ඒ කෙනාවත් ඔයාට 100% විශ්වාස කරන්න බැරි ගතියක් දැනෙන්න පුළුවන්. ඔයාට කවදා හරි ආදරය හිමි වෙලා තියෙනවා නම් ඔයාට අද ඔයාට ආදරය කරන කෙනෙක් පවා ඔයාව දාලා යයි කියන බය තියෙන්න පුළුවන්. ඔය අත්දැකීම් තුළනේ ඔයා ජීවිතය දිහා බලන්න. හැබැයි මේක ඔයාගේ දුර්වලකමක් නෙමෙයි. මේක තමයි මනස වැඩ කරන ස්වභාවය. මනසට උන ඔයාව ආරක්ෂා කරන්න. ඉතින් එයා කරන්නේ පරණ වේදනාවල්, අත්දැකීම්, මතක සටහන් ඔක්කොම සේව් කරලා තියාගෙන ඉන්නවා. දැනුත් ඒ වගේ මොකක් හරි අවස්ථාවක් පොඩි හරි ඉඟියක් ආවොත් ටක් ගාලා මනස මතක් කරලා දෙනවා අනතුරක් මොකක් හරි වෙන්න පුළුවන් කියලා. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නය තමයි අතීත දත්ත වලින් දකින්න ගන්නකොට ඔයාට ඇත්තටම අද ඔයා ඉස්සරහා තියෙන මොහොත හරියට කියව ගන්න බැරි වෙන එක. ඔයා ඉස්සරහා ඉන්න කෙනා හරියට ඔයාට දැනෙන්නේ නැහැ. එයාව හරියට කියව ගන්න බෑ. ඔයාගේ මනස try කරන්නේ අතීතයේ හෙවණැලි වලින් එයාව කියවන්න. ඒක එතකොට accurate එකක් නෙමෙයි. ඉතින් සිහිය නැත්තම් awareness එක කියන්නේ ඔයා මේ මොහොත පොඩ්ඩක් හිතලා ඔයාගෙන්ම අහලා බලනවා. ඇත්තටම මම දකින්නේ මේ මොහොතද? නැත්තම් පරණ අතීත කතා ටිකක්ද කියලා. ඔයා මේ ප්‍රශ්නය අහන්න ගන්නකොටම ඔයයි ඔයාගේ සිතුවිලි අතර පොඩි ගැප් එකක්, පොඩි හිඩසක් හැදෙනවා. ඒ හිඩසේ තමයි නිදහස, සනසීම, යථාර්ථය තියෙන්නේ. අතීතය අපිට පාඩම් කියලා දෙන්න පුළුවන්. ඒ වුණාට අපි ඒක හිරගයක් කරගන්න හොඳ නැහැ. අද දවසේ අර්ථය දෙන්න ඕන අපේ සිහියෙන්, අපේ awareness එකෙන්. අපිට පේන්න ගත්තොත්, දැනෙන්න ගත්තොත් අපි අද දවසේ කියවන්නේ පරණ data වලින් කියලා ඒ දැනුවත් භාවයම අපිට ටිකෙන් ටික අවදිය කරා ගෙනියනවා.